ඔයා දන්නවද? කඩුපුල් කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට අයිති මලක් නෙවෙයි. මේ මලේ ඇත්ත අයිතිකාරයෝ තමයි නාගයෝ. ජනප්‍රවාදවල කියවෙන විදිහට මේ මහා පොළොව යට තියෙනව හරිම විසිතුරු මැණික් වලින් දිලිසෙන පාතාල ලෝකයක්. ඒ තමයි නාගලෝකය. මේ නාගලෝකයේ තියෙනවා කවදාවත් පරවෙන්නේ නැති පුදුම ලස්සන මල් වත්තක්. අන්නේ වත්තේ පිපෙන පූජනීයම මල තමයි කඩුපුල් කියන්නේ. අපේ මේ පොළොව යට තියෙන නාගලෝකය කියන්නේ හිරු එළිය කවදාවත් වැටෙන්නේ නැති හැබැයි නිල් පාට මැණික් එළියෙන් බබලන හරිම සිසිල් ලෝකයක්. මේ ලෝකයේ පාලකයෝ තමයි නාගයෝ. ඔයා දන්නවා ඇති පුරාවෘත්තවල හැටියට සූර්යයා සහ නාගයා කියන්නේ ಜಾති වෛරක්කාරයෝ. සූර්යයා කියන්නේ ගින්දර. නාගයා කියන්නේ සිසිලස. මේ දෙන්නට එකට ඉන්න බෑ. ඔන්න දවසක් නාගලෝකයේ හිටපු හරිම භක්තිවන්ත නාග කුමාරිකාවකට ඕන වුණා තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේට, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න වටිනම දෙයක් අරගෙන මනුස්ස ලෝකයට එන්න. ඇය තීරණය කළා නාගලෝකයේ තියෙන ලස්සනම වස්තුව, ඒ කියන්නේ නාගලෝකයේ රැජින වෙච්ච ජයසුමන හෙවත් කඩුපුල් මල අරගෙන යන්න. මේ මල හැදිලා තිබුණේ පාතාලයේ සිසිලසෙන් සහ සඳ එළියෙන් විතරයි. මේ මල කවදාවත් ගිනියම් මිරේලිය දැකලා තිබුණේ නැහැ. නාග කුමාරිය මේ මල නෙලන්න අත තියද්දිම මල ඇයට කතා කළා. කුමාරියනි, මම ආйти අඳුරට. මම කොහොමද ඔයත් එක්ක උඩ ලෝකෙට එන්නේ? උඩ ලෝකයේ පාලනය කරන්නේ අපේ හතුරු වෙච්ච සූර්ය දිව්‍ය රාජයා. ඔහුගේ බැල්ම මගේ ඇඟට වැටුනොත් මම පිච්චිලා මැරෙයි. එතකොට නාග කුමාරිය හරිම බැගෑපත්ව ඉල්ලීමක් කළා. බය වෙන්න එපා. අපි යන්නේ රැයට. සූර්යයා නිදාගත්තට පස්සේ අපි මේ මල අරගෙන ශ්‍රීපාද කන්දර නගිනවා. හැබැයි මට පොරොන්දු වෙන්න. ඉර එළිය වැටෙන්න කලින් අපි පූජාව තියන්න ඕනේ. කියලා මල බැගෑපත්ව නාග කුමාරියගෙන් ඉල්ලීමක් කළා. උන්න ඉතින් මේ ගිවිසුම පිට නාග කන්‍යාවියන් රෑමැදියමේ අහසින් සමනල කන්දට බහිනවා. ඒ වෙලාවට කඩුපුල් මල තමන්ගේ මුළු සුවඳම දීලා පිපෙනවා. හැබැයි උතනදි තමයි නොහිතපු ඛේදවාචකය වෙන්නේ. එදා නාග කන්‍යාවියන් මල් පූජා කර ඉද්දී වෙලාව ගත වුණා. තේරුනේ නැහැ. එක පාරටම නැගෙනහිර අහස රතු පාට වුණා. සූර්ය දිව්‍ය රාජයා පායන්න පටන් ගත්තා. බය වෙච්ච නාග කන්‍යාවියන් කලබලයෙන් ආපහු අහසට නැග්ගා. පාතාල ලෝකෙට පලා යන්න. අන්නේ කලබලයේදී එක නාග කන්‍යාවියක් අතින් කඩුපුල් මල් ගහේ පත්‍රයක් පොළවට ගිලිහිලා වැටුණා. එයාලට ඒක ගන්න ආපහු වෙන්න වෙලාවක් තිබුණේ නැහැ. එයාලා වලාකුළු වස්සෙන් හැංගිලා යන්න ගියා. දැන් අර කොළ කෑල්ල මේ පොළවේ තනි වුණා. හැබැයි ඒක මැරුණේ නැහැ. ඒකේ තිබුණේ නාගලෝකේ අමරණීය ජීවය. ඒ වැටුණු කොළ කෑල්ල වේගයෙන් මුල් ඇද්දා. ඒකයි අදටත් කඩුපුල් ගහ කොළෙන් පවා බෝ වෙන්නේ. නමුත් සූර්ය දෙවියන් මේක දැක්කා. තමන්ගේ හතුරා කියන්නේ නාගයන් ගෙනාපු මේ දේ තමන්ගේ රාජධානියේ මනුස්ස ලෝකේ පැලවෙනවා දකිනකොට සූර්යාට කේන්ති ගියා. ඒත් ගහ මුල් ඇදිලා තිබුණේ පොළවේ නෙවෙයි, ගස් බෙනයක. සූර්යාට මේ නිසා ගහ විනාශ කරන්න බැරි වුණා. මොකද සූර්යාට පොළවෙන් උඩ දේවල් වලට මැදිහත් වෙන්න බැරි වුණා. එහෙම වුණොත් භූමි මාතාවගේ ශාපයට සූර්යාට ලක් වෙන්න වෙන නිසා. ඒ වෙනුවට සූර්යා ඒ ගහේ පිපෙන මලට දරුණු ශාපයක් කළා. මගේ රාජධානියේ උඹට පැලවෙන්න පුළුවන්. හැබැයි මගේ හිරු එළිය යටතේ ජීවත් වෙන්න මම උඹේ මලට කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. ඒකයි කඩුපුල් මලට තියෙන ශාපය. පාන්දර 5 වෙද්දී නැගෙනහිර අහසින් පොඩි හරි හිරු එළියක රේඛාවක් වැටෙනකොටම කඩුපුල් මල ගෙහෙන්න පටන් ගන්නවා. සූර්යාගේ රස්නේ මේ මලට දරා ගන්න බෑ. ඒ ශාපය නිසා මල එතනම හැකිලිලා පර වෙලා මැරිලා යනවා. නාග කන්‍යාවියන්ට සිද්ධ වෙනවා ඉර පායන්න කලින් ඉක්මනට ආපහු පාතාල ලෝකෙට පලා යන්න. මොකද එයාලටත් සූර්ය රශ්මිය දරා ගන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ කඩුපුල් මලක් පිපෙනවා කියන්නේ ප්‍රේමයක සහ පරිත්‍යාගයක එකතුවක් කියලා. Taman මැරෙන බව දැනම බුදුන් වඳින්න ඕන නිසාම එක රැයකට විතරක් මනුස්ස ලෝකෙට ඇවිත් ජීවිතේ පූජා කරන ඒ පුංචි මල කවදාවත් පූජා නොකරනම් ඉන්න එපා. ඊළඟ පාර ඔයා කඩුපුල් පැලයක් හිටවද්දි මතක තියාගන්න. ඔයායේ හිටවන්නේ අර අතීතයේ අහසින් වැටුණු
නාගලෝකයේ කෑල්ලක්. ඒ වගේම ඒ මල තාමත් සටන් කරන්නේ සූර්යාගේ ශාපය එක්ක. ඉර පායන්න කලින් ඒ ලස්සන බලලා හිත පුරවගෙන බුදුන්ට ඒ මල පූජා කරන්න. මොකද හෙට උදේට යා නෑ. අපි පොඩි කාලේ නිදි කුඹ ගහත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා මතකද? අපි හැමෝටම මතකයි. පාරායිනේ නිදි කුඹ පඳුරක් දැක්ක ගමන් දුවගෙන ගිහින් ඒකට තට්ටුවක් දානවා. ඊට පස්සේ ඒ කොළ ටික මැජික් එකක් වගේ ඇකිලිලා යන දිහා අපි කට ඇරන් බලාගෙන ඉන්නවා. පොඩි කාලේ අපිට ඒක මාර විනෝදයක්. අපි හිතාගෙන හිටියේ අපේ ඇඟිල්ල වැදුනාම මේ ගහට ලැජ්ජ හිතුණා කියලා. ඒකනේ අපි මේකට නිදි කුඹ කියන්නේ. හැබැයි ඔයා දන්නවද? මේක ලැජ්ජාවක් නෙවෙයි. මේක දරා ගන්න බැරි විරහ වේදනාවක්. මේ අහිංසක ශාකයේ පිටුපස තියෙන්නේ අහලා නැති තරම් සංවේදී කඳුළු පිරුණු පුරාවෘත්තයක්. අතීතයේ එකමත් එක රාජධානියක හිටියා හරිම රූමත් සිටු දියණියක්. ඒ කොච්චර සුකුමාලද කියනවා නම් ඇගේ ඇඟේ මලක් වැදුනත් රතු වෙනවලු. දෛවයේ තීරණයකට අනුව ඇය පෙම්බැන්දේ ඒ රාජධානියේ හිටපු දක්ෂතම කඩවසම්ම සේනාධි නායකයාට. මේ දෙන්නගේ ආදරේ හරියට අහසයි පොළවයි වගේ වුණත් ඒ බැඳීම හරිම ශක්තිමත් වුණා. හඳ පායපු සීතල රාත්‍රීන් වල කාටත් හොරෙන් මාලිගාවෙන් පැන ගන්න ඇය ගංගායින තිබුණු අරලිය ගස් යට Tamanගේ පෙම්වතා එක්ක පැය ගණන් කතා කර කර හිටියා. ඇය වැඩිපුරම ආස කළේ එයාගේ පපුවට තුරුරු වෙලා ඒ උණුසුම විඳින්න. ඒ දවසක් මුළු රාජධානියම කලඹමින් දරුණු යුද්ධයක අනබෙර හඬ ඇහුණා. සේනාධි නායකයාට තමන්ගේ රට වෙනුවෙන් යුද පිටියට යන්න අණ ලැබුණා. යන්න කලින් ඔහු ඇයව මුණ ගැහිලා ඇගේ වේවුලන දෑත් අල්ලගෙන පොරොන්දු වුණා. මගේ පණ අඬන්න එපා. මම මේ යුද්ධ දිනවල අනිවාර්යෙන් වෙනවා. මම එනකම් ඔයා මග බලාගෙන ඉන්න. ඔහු ගියා. හැබැයි යුද්ධ කියන්නේ මරණයේ කෙලිබිම. දරුණු සටනක් මැද්දේ සතුරන්ගේ කඩුපහරවල් සිය ගාණක් මැද ඔහු තනි වුණා. ලේ විලක් මැද ඇදගෙන වැටෙද්දි පණ යන අන්තිම තත්පරේ ඔහු සිහි කළේ Tamanගේ ආදරණීය පෙම්වතියව. මම එනකම් එයා බලන් ඉන්නවා කියන සිතිවිල්ල එක්කම ඔහු අවසන් හුස්ම හෙළුවා. මේ මුකුත් නොදන්න ඇය එදා ඉඳන් හැමදාම හවසට කැලෑ වයිනේ තියෙන පාර දිහා බලාගෙන Tamanගේ පෙම්වතා එනකම් ඇඟිලි ගැන්නා. අද එයි හෙට එයි කියලා ඇය බලාගෙන හිටියේ. අස්ථාන කාලෙ ගෙවිලා ගියා. ගස්වල කොළ හැලිලා ආයේ දළු දැම්මා. ඇගේ ලස්සන රූපේ වැහැරිලා ගියා. අවුවට වේලිලා වැස්සට තෙමිලා ඇය පිස්සියක් වගේ පාර දිහාම බලාගෙන හිටියා. අවුරුදු ගාණක් ගෙවිලා ඇය වයසට ගියා. අන්තිමේදී ඇයව පණ පිටින් දිරාපත් වෙලා. මරණ මොහොතේ පවා ඇගේ බොඳුණු ඇස් තිබුණේ අර පාර දිහා බලාගෙනමයි. ඇය මිය ගියා. මහ පොළොවේ ඇයව බාරගත්තා. හැබැයි පුදුම දේ කියන්නේ ඇගේ කඳුළු වැටුණු ඇගේ සිරුර පස්සුණු ඒ තැනින්ම අමුතුම පැලයක් මතු වුණා. කටු පිරුණු පොළොව බදාගෙන හැදෙන පොඩි දම්පාඩ මලක් පිපෙන ඒ ශාකයේ තමයි නිදි කුඹා. දැන් හොඳට අහගන්න. ඇයි මේ ගහ අල්ලපු ගමන් හැකිලෙන්නේ? ජනප්‍රවාදයේ කියවෙන විදිහට මේ ගහ ඇතුලේ තාමත් ජීවත් වෙන්නේ අර බලාපොරොත්තු කඩවුණු පෙම්වතියගේ ආත්මය. අදටත් කවුරු හරි මේ ගහේ කොළයකට ඇඟිල්ල තිබ්බහම ඒ දැනෙන ස්පර්ශයෙන් ඇය එකපාරටම ගැස්සිලා බලනවලු. මේ ආවේ මගේ පෙම්වතාද කියලා. මොකද ඇයට තාමත් මතකයි එදා අන්තිම වතාවට ඇගේ අතින් අල්ලපු පෙම්වතාගේ ඒ උණුසුම් ස්පර්ශය. හැබැයි ඊළඟ තත්පරේම ඇය තේරුම් ගන්නව නෑ. මේ යා නෙවෙයි. මේ වෙන කවුරු හරි කියලා. අන්න ඒ වේදනාවට ඒ මහා කලකිරීමට ඇය ආයමත් ඇගේ පත්‍ර හකුල ගන්නවා. හරියට දුක හිතුනම මිනිස්සෙක් ගුලි වෙනවා වගේ. ඇය ඇගේ මුළු ජීවයම හකුලගෙන පොළවට බර වෙනවා. අනේ මේ යා නෙවෙයිනේ කියන සිතිවිල්ල එක්ක ඇය මුළු දවසම නිදා ගන්නවා. නිකමට හිතලා බලන්න. අල්ලන වාරයක් පාසා බලාපොරොත්තු ඇති කරගෙන ආයෙම රැවටිලා හැකිලෙන ජීවිතේ කොච්චර දුක්බරද. අපි විනෝදයට කළාට
ඒ හැම තත්පරයකම ඒ ගහ විඳින්නේ අවුරුදු ගානක විරහ වේදනාවක්. ඉතින් යාළුවනේ, ඔයත් පොඩි කාලේ මේ අහිංසක ගහේ කොළවලට ගහලා ඒකේ හැකිලෙන දිහා බලලා සතුටු වෙලා තියෙනවද? මේ කතාව දැනගත්තම මට නම් හිතුනේ අපරාධේ මම එහෙම කළේ කියලා. ඔයා හිතන්නේ අරලිය ගස් නිකම්ම හැදුණා කියලාද? නෑ. මේ හැම ගහකම මුල්වල තියෙන්නේ ලේ වලින් ලියවුණු අතීතයක්. ගොඩාක් ඉස්සර කාලෙක ලස්සන පුංචි ගමක හිටියා හරිම ආදරණීය පවුලක්. මේ අම්මා එයාගේ දරුවෝ දෙන්නටයි මහත්තයාටයි සැලකුවේ S2 වගේ. එයාලගේ ගෙදර හැමදාම තිබුණේ හිනාව විතරයි. හැබැයි දෛවය හරිම කුරුරුයි. එක පාරටම මුළු ගමම වහගෙන මහා කාලකන්ණි වසංගතයක් ආවා. ඒක හරියට මාරයා ගමට වැස්සා වගේ. බෙහෙතක් නැහැ, එදකමක් නැහැ. මිනිස්සු පන පිටින් මැරිලා වැටුණා. මේ අහිංසක අම්මා බලන් ඉද්දිම ඇගේ පන වගේ හිටපු මහත්තයා මේ ලෙඩේට බිලි වුණා. එයාගේ මිනිය මිදුලෙන් එළියට ගන්න හම්බුනේම නැහැ. පහුවදාම ඇගේ දරුවෝ දෙන්නත් ඇගේ උකුල උඩම අවසන් හුස්ම හෙළුවා. මුළු ලෝකෙම තනි වුණ ඇයට පිස්සු හැදුනා. ගමේ මිනිස්සු බයට මේ මිනී තුනම අරගෙන ගිහින් ගමේ කෙළවරේ තිබුණු පාළු සොහොන් බිමේ වල දැම්මා. හැබැයි මේ අම්මා ගෙදර ගියේ නෑ. ඇය ඒ අලුත් පස් ගොඩවල් තුන මැද දන ගහගෙන අහස පොළව නුහුලන විදියට කෑ ගහලා ඇඬුවා. අනේ මාව දාලා යන්න එපා. මට බෑ තනියම ඉන්න. මාවත් තරන් යන්න. ඇය මහ පොළවේ පස් අත් දෙකෙන් හාර ඇඬුවා. ඇගේ නියපොතු අස්සෙන් ලේ ගැලුවා. දවස් ගාණක් තිස්සේ ඇය කෑවේ නෑ, බිව්වේ නෑ. වැස්සට තෙමුණා, අවුවට වේලුණා. රෑ වෙද්දි සොහොන් පිට්ටනිය පුරාම ඇහුනේ ඇගේ විලාපේ විතරයි. හරියට යක්ෂණියා කඬනවා වගේ. ගමේ මිනිස්සු රෑට ඒ පැත්ත පලාතක යන්න බය වුණා. හිතන්නකෝ, ඝන කැලෑවක් මැද මිනී වලවල් උඩ ඉඳගෙන කොණ්ඩේ කඩා දාගෙන අඬන ගැහැණියක්. දවස් ගාණක් ගියා. ඇගේ ඇඟේ ලේ හිඳිලා ගියා. ඇස්වල කඳුළු ඉවර වුණා. අන්තිමේදී අය තීරණය කළා මගේ දරුවෝ ළඟට මමත් යනවා කියලා. එදා රෑ ඇය අර පස් ගොඩවල් තුනම බදාගෙන ඒ මහ පොළවට පස් වෙලා ගියා. ඇගේ පණ නැති සිරුර එතනම දි รา පත් වුණා. හැබැයි කතාවේ අద్භූත කොටස පටන් ගන්නෙ දැන්. ටික කාලයකට පස්සේ ගමේ මිනිස්සු දැක්ක අර කාන්තාව මැරිලා වැටුණ තැනින් කලින් කවදාවත් දැකපු නැති જાති අමුතු ගහක් පැලවෙලා තියෙනවා. මේ ගහේ කඳ දිහා හොඳට බලන්න. ඒක හරිම රළුයි. ගැට ගැහිලා හරියට දුක් කරදර වලට මැදි වුණු ගැහණියකගේ නහරේ ලිප්පුණු අත් වගේ. ඒ ගහේ අතු විහිදලා තිබුණේ හරියට අනේ මගේ දරුවෝ මට දෙන්න කියලා අහසට දෑත් දිගු කරගෙන ඉන්න අම්මා කෙනෙක් වගේ. ඒ ගහ තමයි අරලිය. මේ මල දිහා හොඳට බලන්න. මේකේ හැම පාටකම තියෙන ඇගේ කතාව. මලේ සුදු පාට පෙති. ඒ තමයි ඇගේ paludu නොවු පිවිතුරු ආදරය. මැද තියෙන තද කහ පාට. ඒ තමයි ඇගේ පපුව ඇතුලේ පත්තු වෙන කවදාවත් නිවෙන්නේ නැති දරු සෙනෙහසේ ගින්දර. විශේෂම දේ මේකයි. අර කාන්තාවගේ පවුලේ අය මේ ජීවිතේ ලස්සනම කාලෙදි හදිසියෙම මැරිලා වැටුණා වගේ මේ මල ලස්සනට තියෙද්දිම පරණොවේ බිමට වැටෙනවා. සමහරු කියනවා අදටත් රැට සොහොන් බිම්වල තියෙන අරලිය ගස් යටින් කාන්තාවක් කිකි ගහන සද්දය ඇහෙනවා කියලා. ඒ අය තාමත් එයාගේ දරුවන්ව හොයනවා වෙන්නේ බැරිද? ඉතින් යාළුවනේ, ඊළඟ පාර අරලිය මලක් දකිද්දි මේ කතාව මතක් කරගන්න. ඒ ඔයා දකින්නේ නිකම්ම මලක් නෙවෙයි. මහා ඛේදවාචකයක කඳුළු පිරුණු මතකයක්. ඔයාත් අරලිය මල් වලට කැමති කෙනෙක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා කවදාවත් බාඳුරා මලක් ඇතුළට එබිලා බලලා තියෙනවද? නිකමට හිතන්න. මලක් ඇතුලේ වතුර පිරීලා ඒක ඇතුලේ මැස්සෝ පොඩි සත්තු මැරිලා දි รา පත් වෙලා තියෙනවා දැක්කහම ඔයාට මොකද හිතෙන්නේ? ඒක නිකම්ම මලක් නෙවෙයි.
ඒක හරියට කවදාවත් බඩ පිරෙන්නේ නැති කට ඇරගෙන බලන් ඉන්න යක්ෂ කටක් වගේ නේද? විද්‍යාවෙන් මේක මාංශභක්ෂක ශාකයක් විදිහට හැඳින්නුවට අපේ පැරණි ගැමි ජනප්‍රවාදයේ මේ ගැන තියෙන්නේ ඇඟ හිරිවැටෙන කතාවක්. මේ ගහ පිටුපස්සේ ඉන්නේ සාපලත් ගැහණියක්. අතීතයේ හිටියලු කෑම බීම වලට හරිම කෑදර ලෝභී ගැහණියක්. ඇයගේ නම බන්දුරා. ඉතින් මේ බන්දුරා කොච්චර ලෝභද කියනවා නම් ගෙදරට කවුරු හරි ආවොත් බත් මුට්ටි හංගනවලු. අඩුම තරමේ පන්සලේ හාමුදුරුවෝ නමක් පිණ්ඩපාතේ වැඩියත් හැන්දක් බෙදන්නේ නෑලු. ඕවා බෙදුවොත් මට කන්න නැති වෙයි කියලා හිතපු ඇය උයපු කෑම ಜಾති මුට්ටිවල දාලා රෙදි කෑලි වලින් කට ගැට ගහලා කාටවත් පේන්නේ නැති තැන්වල හංගලා තිබ්බලු. කාලයත් එක්ක ඇය වයසට ගියා. මැරෙන මොහොතේ ඇයට සිහිුනේ පින්දහම් නෙවෙයි. අයියෝ මගේ අර බත් මුට්ටිය මට ඒක කන්න බැරි වුණානේ කියන මහා කෑදර සිතුවිල්ල විතරයි. ඒ ලෝභී සිතුවිල්ලෙන්න ඇය මිය ගියා. ස්වභාව ධර්මයේ ඇයට දුන්නේ දරුණු දඬුවමක්. ඇය නැවත උපන්නේ මිනිසෙක් වෙලා නෙවෙයි. පාළු කැලෑවල තියෙන ගස් බඩ ගාන කවදාවත් බඩ පිරෙන්නේ නැති ශාකයක් වෙලා. ඒ තමයි බාඳුරා. ඇයගේ නම බන්දුරා නිසා මේ ශාකයට බාඳුරා නම ලැබුණා කියලා ජනප්‍රවාදයෙන් කියවෙනවා. ඔව් ඊට පස්සේ තමයි බාඳුරා ශාකය නිර්මාණය වුණේ. හොඳට බලන්න මේ මලේ හැඩේ. හරියටම අර ගැහණිය කෑම හංගපු මුට්ටියක් වගේ නේද? උඩින් තියෙන පියන හරියට ඒ මුට්ටිය වහපු රෙදි කෑල්ල වගේ. හැබැයි ඊටත් වඩා භයානකම දේ මේකයි. ජනප්‍රවාදයේ කියවෙන විදිහට මේ මල කියන්නේ අර මැරුණු පිරීත ගැහණියගේ කට. ඒ මලේ අර විශාල කටක් තියෙන්නේ මේ ප්‍රේතියගේ කටලු. ඇය ඉන්නේ බඩගින්නේ. ඒකට ඒ කට ඇතුළට වැටෙන ඕනම සතෙක්ව ඇය දිර ගන්නවනවා. මැස්සෙක්, කූඹියෙක්, සමහර වෙලාවට පොඩි මීයන් උනත් මේ උගලට අහු වෙනවා. ඒ සත්තු පණ පිටින් දිය වෙලා යනවා. ඒත් කොච්චර සත්තු කෑවත් ඇගේ බඩ පිරෙන්නේ නැහැ. මුළු ආත්මය පුරාම විඳවන ඒ අසීමිත බඩගින්නේ නැහැ. තාමත් ඒ විදිහටම විඳවනවා. ඉතින් ඔයා ආයේ දවසක බාඳුරා මලක් දැක්කොත් පරිස්සමින්. ඔයා ඒ දකින්නේ නිකම්ම මලක් නෙවෙයි. තණ්හාව නිසා සංසාරේ අතරමං වුණු සාපලත් ආත්මයක වේදනාව වෙන්න පුළුවන්. තණ්හාය ජායති සෝකෝ. තණ්හාව නිසා ශෝකයත් බියත් උපදී. බාඳුරා මල කියන්නේ අපේ රටේ ආරක්ෂිත ශාකයක්. මේ කතා කොහොම වුණත් මේවා ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. ඔයාලගේ ගෙදරත් මේ බාඳුරා තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. සීගිරිය ලෝකයේ 8 වෙනි පුදුමය. කාශ්‍යප රජුරුවන්ගේ බලකොටුව. අපි හැමෝම දන්නේ එච්චරයි. ඒත් සීගිරිය කියන්නේ ගල් පර්වතයක් විතරක්ම නෙවෙයි. සියවස් ගානක් පරණ අද්භූත රහස් හංගගෙන ඉන්න මායා ලෝකයක්. ඔයාලා කවදා හරි සීගිරියේ කැඩපත් පවුර ළඟ තනියම ඉඳලා තියෙනවද? එතන පුදුම හිතෙන අමුතු නිශ්ශබ්දතාවයක් තියෙන්නේ. ඉස්සර ඕකෙන් මූණ බලන්න පුළුවන් තරම් දිලිසෙනවා කියලා නේ කියන්නේ. ඒත් සමහර අයට මේ කැඩපතින් පෙනුනේ Tamanගේ මූණ විතරක්ම නෙමෙයි. හවසට සෙනග අඩු වෙලා පාළු වුණාම කැඩපත් පවුර ළඟ මෙවෙන දසුණක් ගැන කටකතා තියෙනවා. ඒ තමයි රත්තරන් පාටට දිලිසෙන කාන්තාවක්. මේක නිකන්ම ඡායාවක් නෙවෙයි. මේ කාන්තාව පවුර දිහා බලාගෙන හරිම ලස්සනට තමන්ගේ දිග කොණ්ඩේ පීරනවා. සමහර අය ඇස් දෙකටම දැකලා තියෙනවා. කිට්ටුවට යන්න යන්න ඒ රූපේ මීදුමක් වගේ බොඳ වෙලා යනවා. කවුද මේ? කාශ්‍යප රජුරුවන්ගේ දුවෙක්ද? නැත්නම් සීගිරි අප්සරාවක්ද? නෑ. සමහරු විශ්වාස කරන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් හරිම සංවේදී කතාවක්. අපි කවුරුත් අහලා තියෙනවනේ සීගිරිය කියන්නේ රාවණ රජතුමාගේ කාලේ ආලකමන්දාව කියලා. ඉතින් සමහර පැරණි අය වගේම গুপ্ত දේවල් ගැන හොයන අය කියන්නේ මේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි. මහා රාවණ රජතුමාගේ ආදරණීය බිරිඳ
මන්දෝදරී දේවිය කියලා. හිතන්න යුද්ධයට ගිය තමන්ගේ ආදරණීය සැමියා රාවණ රජතුමා ආපහු වෙනකල් ඇය තාමත් මග බලන් ඉන්නව වෙන්න බැරිද? ඇය කැඩපතින් බලන්නේ තමන්ගේ රූපය දිහා නෙවෙයි. ඈතින් එන තමන්ගේ පෙම්වතාගේ ඡායාව පේනවද කියලා වෙන්න ඇති. සියවස් ගණන් ගෙවිලා ගියත් ආත්මය මිය යන්නේ නැතුව ඒ බලාපොරොත්තුව තාමත් මේ ගල් තලාවස්සේ රැඳිලා තියෙනවා ඇති. මේ අద్భుත රූපය දකින අයට දැනෙන්නේ බයක් නෙවෙයිලු. හරිම දුක්බර හැඟීමක්. ඒ වගේම ඒ වෙලාවට මුළු පරිසරයම සිසිල් කරගෙන එන අමුතු සුවඳක් එනවා කියලයි කියන්නේ. සමහර විට ඒ එදා මන්දෝදරී දේවිය පාවිච්චි කරපු මල් සුවඳ වෙන්න ඇති. ඊළඟ පාර සීගිරියට ගියාම කැඩපත් පවුර ළඟ ටිකක් නැවතිලා හොඳට බලන්න. සමහර විට ඔයාගේ ඡායාව ළඟින්ම රාවණ රජතුමා එනකල් මග බලන් ඉන්න මන්දෝදරී දේවිය කුණ්ඩේ පීර ඉන්නවා ඔයාටත් පෙනේ. ඔයාලට මොකද හිතෙන්නේ? මේ ඉන්නේ කාශ්‍යප රජුගේ දුවෙක්ද? නැත්නම් ආදරය වෙනුවෙන් පිරුම් පුරන මන්දෝදරී දේවියද? පහලින් කමෙන්ට් කරගෙන යමු.